සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යං ඒසා සහීති ජම්මි තණ්හා ලෝකේ විසත්තිකා ශෝකා තස්ස පවඩ්ඩන්ති අභිවට්ඨංව කීරණං සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙච්ච මේ වගේ සමයක මේ පින්නතුන්ලා කවුරුත් බොහෝම ශ්‍රද්ධාවෙන් බොහෝම ගෞරවයෙන් යුතුව මේ සූදානම් වෙලා සිටින්නේ සතියක ධර්ම යාගය වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා බොහෝමයක් ධර්ම දේශනාවන් මේ විදිහට ශ්‍රවණය කරන්න ඇති, සමහර විට තව ශ්‍රවණය කරන්න ඇති. ඒ කෙසේ නමුත් තමන්ගේ සිත් සතන් මෙච්චර කාලයක් තමන්ව පෙළනකොට, තමන්ගේ සිත් සතන් වලින් මෙච්චර කාලයක් බැටකාපු ඔබට මේක නවත්තලා දාන්න ඕනේ, මේක ඉවරයක් කරලා දාන්න ඕනේ කියලා හිතිච්ච වෙලාවක බණපදයක් අහන්න එකතු වෙච්ච මොහොතක්. පින්වත්නි, මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම පරයය අපි පොඩ්ඩක් හොයලා බැලුවාම මේක ඇතුලේ කවමදාකවත් අපිට මේ ලෝකයේ තුල ඉඳගෙන මොහේ මොහොත විඳින්න, මේ මොහොත සතුටු වෙන්න වගේ බුදුරජාණන් වහන්සේ එක එක පරයයන්ගෙන් එක එක සූත්‍රවලදී දේශනා කරාට බුදුරජාණන් වහන්සේ කවදාවත් ඔය ඔබ හිතන විදිහට අපි මේ ජීවත් වෙන වෙලාවේ හොතර කාලා බීලා සතුටින් ඇඳලා පැළඳලා ජීවත් වෙන්න ඕනේ. හෙට මැරෙලයි දන්නේ නැහැ. ඒ නිසා මේ මුළු ලෝකයම අමතක කරලා ඉවරලා තමන්ගේ අපි කියන්නේ තමන්ගේ ආතල් එක තමන් ගන්න ඕනේ වගේ කතාවක් නෙමෙයි බුද්ධ දේශනාව ඇතුලේ ඇත්තටම දේශනා කරලා තියෙන්නේ. හැබැයි අද වෙනකොට බොහෝමයක් යුරෝපාකරයේ ඇත්තෝ මේක වෙනස් කරන් ඉන්නවා. ඒ කට්ටියගේ විදිහට බුදුදහම කියන්නේ පොඩ්ඩක් අපි ජොබ් එකට ගිහිල්ලා වැඩ කරලා ගෙදර ආවට පස්සේ පොඩ්ඩක් භාවනා කරලා මනස රිලැක්ස් කරගන්න එකක්. ඊට පස්සේ ඔක ටික ටික ආසියාවේ පැත්තට එනකොට මේ මිනිස්සු විශ්වාස කරනවා බුදුදහම කියන්නේ තවත් එක ආගමක්. බුදුදහමට වැන්ද පින්දේ නැත්තම් අපිව අපායට එක්කන් යයි. බුදුදහමට වැන්ද පිදුවේ නැත්තම් අපිව මොකක් හරි නරකයකට ඇදලා දායි වගේ මනසක් මේ මිනිස්සුන්ගේ හැදලා තියෙනවා. මොකද මේ තමයි මිනිස්සු මේ බුදුදහම පිළිබඳ බෙදන් ඉන්න සාමාන්‍ය මූලික විදි දෙකක් නේ. මොකද අපි හිතනවා යුරෝපාකරයේ මිනිස්සුන්ට බුද්ධිය තියෙනවා. බුද්ධිය තියෙන නිසා මේ මිනිස්සු කාමදාගමවත් ආගමකට වහල්ලු වෙන්නේ නැහැ. වෙන්නේ නැතුව ඒ මිනිස්සු හිතනවා බුදුදහම කියන්නේ හරි, බුදුදහම කියන්නේ අපිට රිලැක්ස් වෙන හදපු දෙයක්. ඊටසේ ජෛන ආගම කියන්නේ අපිට එහෙම හදපු දෙයක්. හින්දු ආගම කියන්නේ අපිට එහෙම හදපු දෙයක්. ඒතකොට මේ වගේ හැම දෙයකින්ම අපි ගත යුත්තර අරගෙන මේකෙන් අයින් වෙන්න ඕනේ කියලා. ඔව්. හැම දෙයකින්ම අපි ගත යුත්ත ගන්න ඕනේ. හින්දු ආගමෙන් වුණත්, ක්‍රිස්තියානි ආගමෙන් වුණත්, ඊට පස්සේ මුස්ලිම් ආගමෙන් වුණත් ගත යුතු හොඳ දෙයක් තියෙනවා නම්, සැලකිය යුතු ගරු කොට යුතු තැනක් තියෙනවා නම් ඒ දේවල් වලට ගරු කරන්න, දිය යුතු ගරුත්වය දෙන්න, ගත යුත්ත ගන්න. හැබැයි අමතක කරන්න එපා බුදුදහමෙනුත් ඔබ ගත යුත්ත ගන්න ඕනේ කියන කතාව. මොකද මිනිස්සු හිතනවා පින්වත්නි, දැන් මේ අවුරුදු කාලයක් පහ වුණානේ. මිනිස්සුන්ට හරි රාජකාරි ගොඩයි, මිනිස්සුන්ට වැඩ ගොඩයි, මිනිස්සුන්ට වගකීම් ඉෂ්ටු කරගන්න වෙලාවක් නැහැ. මිනිස්සු කඩවල් වහලා හම්බ කරන Tamanට මුදල් ටිකක් ආපු ටික වහලා. මං කියන්නේ හොඳයි මිනිස්සු ටිකක් විවේකයක් ගන්න එකනේ. කාලයක් වැඩ කරලා ඊට පස්සේ 365 දවසෙන් වැඩ කරන එකේ දවස් දෙකක් තුනක් නිවාඩුවක් දාලා ඉවරලා ඒකෙන් විවේකයක් ගන්න එක හොඳයි. හැබැයි මිනිස්සු මේක පෙරලගෙන ඉන්නවා පින්වත් වෙන පැත්තකට. මොකද්ද? මිනිස්සු හිතනවා පින්වත්නි අපි ජීවත් වෙන මේ ටික කාලේ කාලා බීලා ඇඳලා පැනදලා හරි ජීවත් වෙනවා නම් කොච්චර දෙයක්ද? ඔව්. මේ මනුස්ස ජීවිතේ පින්වත්නි අඩුම මනපදයක්වත් අහන්නේ නැත්තම්, භාවනා ටිකක්වත් කරන්නේ නැත්තම්, පන්සලකටවත් යන්නේ නැත්තම් ඔය පින් කරලා ලැබිච්ච ටික විඳිනවා කියන එක පින්වත්නි හොඳ කියන්නේ කුසලයක්. ඒක Tamanට පෙර භවයේ කරන ලද කුසලයකින් ලැබුණු දෙයක්. හරි. නිසා ඒක හරි හොඳ දෙයක්. ඒක හරි ලස්සන දෙයක්. ඒක හරි වාසනාවන්ත දෙයක්. හැබැයි පින්වත්නි කාරණාව මේක නෙමෙයි.
ඒක කොච්චර වාසනාවන්ත දෙයක් වුණත්, ඒක කොච්චර පිනකට ලැබිච්ච දෙයක් වුණත් පින්වත්නි බුදුදහමෙන් ලැබිය යුතු හරය කියන එක නෙමෙයි. බුදුදහමෙන් ඔබ ලබා ගන්න ඕනේ අපි මැරෙනවා කියපු ගමන් එහෙනම් අද හෙට මැරුණත් හිතට සැප අරගෙන හෙට මැරුණත් හිතට සැප අද ජොලි කරලා ඒ මානසිකත්වයෙන් අපි මිදෙන්න ඕනේ. ඒක නෙමෙයි පින්වත්නි මිනිහෙක්ව සුගතියට පමුණවන්නේ. ඒක නෙමෙයි පින්වත්නි මිනිහෙක්ට මේ භවයේ ලැබෙනවා දැන් ඔබට මේ භවයේ ලැබෙන යම්කිසි සම්පතක් ඊළඟ භවයේ ඔබට ලබලා දෙන්නේ. ඔය හැඟීම නෙමෙයි පින්වත්නි ඒක කරන්නේ. ඒක කරන්නේ ඔබ තුල ඇති වෙන වීරයෙන්, ඔබ යොමන මහන්සියෙන්, ඔබ කොච්චර දුරක් තමන්ගේ හිත වඩනවද? ඔබ කොච්චර මට්ටමකට තමන්ගේ හිත මේ ලෝකෙ ගෙනියනවද? මේ ලෝකෙ දිහා බලන මානෙ කොයිතරම් හරි පැත්තට ඔබ වෙනස් කරනවද කියන එක. එහෙම නැතුව මම අර කලින් කියපු සංකල්පයනේ හෙට මැරුණත් හිතට සැප අද ජොලි කරලා වගේ මානසිකත්වයක ඉන්නවා නම් පින්වත්නි කරුණා කරලා මතක තියාගන්න අද ජොලි කරයි හෙට මැරෙයි හිතට නම් සැපයක් නෑ. අද ජොලි කරයි පෙර පිනේ හෙට මැරෙයි ලෝක ධර්මතාවයෙන් හිතට සැපයක් ලබා ගන්නවා කියන එක ඔය හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. හිතට සැනසීමක් ළඟා කරගන්නවා කියන එක ඔය තරම් ලේසි දෙයක් නෙමෙයි. එහෙමනම් පින්වත්නි මතක තියාගන්න කාලබිලා ඉන්න මොනරෙක් වගේ ලස්සන නැඳලා පෙන්නදලා ඉන්න නේ. කමන්නේ මනුස්ස ජීවිතේනේ. අපි ලැබිච්ච මිනිස්සුයෝනේ. අපි ගඳ ගහ ඉන්න නෙමෙයි, අපි කුණු වෙවි ඉන්න නෙමෙයි. අපි රැඳුමක් හොද ගන්න නැතුව ගඳ ගහ ඉන්න නෙමෙයි, අපි ළඟින් යන නිපුද්ගලයාට ගඳ ගහන්න. ඒ ටික කරගෙන පිළිවෙලට ඇඳලා කරලා ඉන්න. හැබැයි මතක තියාගන්න බුදුදහමේ දේශනා කරේ ලෝභය කියන එකට, දේශය කියන එකට, මෝහය කියන එකට ඇඳුම් අන්දලා පිළිවෙර කරලා ලස්සනට නාවල කරලා ගේ මුල්ලෙන් තියාගන්න කීප එකක් නෙමෙයි. බැහැර කරලා දාන්න, එලවලා දාන්න, තමන්ගේ සිතෙන් අතුගාලා දොර පල්ලලා දැලා දාන්න කියපු දෙයක්. අපි කතා කරොත් ලෝභය කියන එක. අද කාලේ මිනිස්සු ලෝභය කියන එක පින්වත්නි ආමන්ත්‍රණය කරන නාමයන් ගොඩක් හදාගෙන තියෙනවා නේ. මොකද මම ඔබ හිතන්න කවදාකවත් ඔබ මොකක් හරි කෑමක් කන්න ආස නැහැ. අපි තුමු කෙනෙක් ඉන්නවා පිට්සා කන්න ආසයි. පිට්සා කන්න ආස කෙනා කවදාවත් කියනවද මම පිට්සා වලට පෙරේතයි. එයා කියන්නේ මම පිට්සා කන්න කැමතියි. එතකොට ලුණු දෙහි ගන්න කැමති කෙනෙක් කවදාවත් කියනවද මම ලුණු දෙහි වලට පෙරේතයි. නෑ. මම ලුණු දෙහි කන්න ආසයි. මම ලුණු දෙහි කන්න කැමතියි. එහෙමනම් පින්වත්නි මිනිස්සු මේ ලෝභය කියන එක ලස්සනට අන්දනව කොහොමද? මම යාට ආදරේ. මම යාට හරි ආසයි. ඒකට තව මැදට කැලි දා ගන්නවා. මම යාගේ යහපත් ගුණ පැවැත්මට ආසයි. මම යාගේ ගතිගුණ වලට ආදරෙයි. මම යාට කැමතියි. අපි බත් කන්න පෙරේතයි කියනවට වඩා බත් කන්න ආසයි කියනවා වගේ. රොටි කන්න පෙරේතයි කියනවට වඩා රොටි කන්න ආසයි කියනවා වගේ. පිට්සා කන්න මල පෙරේතයි කියනවට වඩා අපි අරව කන්න ආසයි කියනවා වගේ පින්වත්නි මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. අපේ හිතම රවට්ට ගන්න මේක ලෝභය නෙමෙයි මේක වෙන දෙයක්. ඊට පස්සේ මේවට කවි සින්දු ලියනවා කොහොමද? ආදරය කියන්නේ මලක්, ආදරය කියන්නේ ගඟක්, ආදරය කියන්නේ ගහක්, ආදරය කියන්නේ වලාකුළක්, ආදරය කියන්නේ අහසක්. මොන කවි කතන්දර කිව්වත් මොන දේවල් ලෝක ඉස්සරහට දාගත්තත් මොන නාම විශේෂණ මොන විශේෂණ ඕවා ඉස්සරහට දාගත්තත් සුදු කළු උසු මිටි ඕන දෙයක් යොදා ගන්න. සුදු ආදරේ, ලස්සන ආදරේ, අරයලාගේ ආදරේ, මෙයාලගේ ආදරේ, සාලිය අශෝකමාලා කියයි ඔයාලට නිතාසුන් නරකින කවි සින්දු ලියලා කොහොම කරත් පින්වත්නි කලාකෘතිය රස විඳින්න. හැබැයි එතනින් මෙහා තියෙන ඔය ආදරය, ඔය හැම දෙයකම තේරුම ලෝභය කියන්නේ අකුසලයක් කියන එක නොවරදවා මතක තියාගත යුත්තක්. මොකද ලෝභය කියන්නේ අකුසලයක් කියලාවත් අපි දන්නේ නැත්තම් ආදරය කියලා අපි මේ පස්සෙන් යන්නේ. ඒකට සිද්ධාර්ථ යශෝදරා කියන ආදර කතාවත් අපි අරගෙන ඒක ඇවිල්ලා වෙන කතාවක් පින්වත්. ඒක ඇවිල්ලා පාරමී පුරනවා කියන කතාවක්. ඇයි ඔබ දැක්කේ සිද්ධාර්ථ යශෝදරා කීකේ ඔබ ඔය ගාවන්න හදන කතාව විතරද? දැක්කේ නැද්ද ඇස් දන් දෙන එක? දැක්කේ නැද්ද ජාලී ක්‍රිෂ්ණ දිනාව දන් දෙන එක? දැක්කේ නැද්ද ධර්මයේ වෙනුවෙන් යක්ෂයෝගේ කටන පයින් කතාව? දැක්කේ නැද්ද තමන්ගේ ජීවිතේම කොච්චර පාරක් බිලි දුන්නද කියන එක?
දැක්කේ නැද්ද මහ පිරිසක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ කැප කරා කියපු කතාව? දැක්කේ නැද්ද මේ යශෝදරාවම දාලිවරලා සිද්ධාර්ථ කුමාරයා තපසට ගිය කතාව? ඔබ දකින්නේ, ඔබ හොයන්නේ, ඔබට උවමනාව තියෙන්නේ පින්වත්නි අර ඔබේ කුෂ්ඨේ කහ ගන්න අවශ්‍ය කරන හේතු අපසටි විතරයි. ඒකට බුදුදහම වේවා, ඒකට Hindu ආගම වේවා, ඔබ ක්‍රිස්තියානි කතෝලික ඕනේ දෙයක්, ඔබ මුස්ලිම් වේවා, ඔබ ක්‍රිස්තියානි, ඔබ Hindu වේවා, ඔබ ජෛන වේවා, ඕනේ දෙයක් පින්වත්නි. ඔබ ඔබේ ආගමෙන් ගන්නේ ඔබේ කුෂ්ඨේ කහ ගැනීමට අවශ්‍ය කරන කාරණා ටික විතරයි. ඒක නිසාම මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා මේ ශාසනය පැවිදි වෙච්ච අය. ජෛන ආගමේ ඉන්න ජෛන පූජකවරුත්, Hindu ආගමේ ඉන්න Hindu පූජකවරුත්, මුස්ලිම් ආගමේ ඉන්න මුස්ලිම් පූජකවරුත්, කතෝලික ආගමේ ඉන්න කතෝලික පූජකවරුත් හැමෝම එකතු වෙලා පුරුදු වෙලා ඉන්නවා තමන්ගේ ආගමේ තියෙන මිනිස්සුන්ට මේ කුෂ්ඨය කසා ගන්න පුළුවන් ටික විතරක් ඉස්මතු කර දෙන්න. එහෙම නැත්තම් මම කියන්නේ ඔබට අන්‍ය ආගමක් වළඳගෙන මිත්‍යා දෘෂ්ටික වෙන්න කියලා නෙමෙයි. මම ඔබට කියන්නේ ඕනේ ආගමකින් ලෝකෙ කියලා තියෙන ඇත්ත කතාවක් කියලා තියෙනවා. ලෝකෙ යම්කිසි හරයක් ගැන පොඩ්ඩක් හරි ආගම් වලින් කතා කරලා තියෙනවා පොඩි තැනක හරි. ඒ කතාව ඉස්මතු කරගෙන හරය තේරුම් ගන්න නැතුව අපිට මේ බොරුව ප්‍රමෝට් කරන්නේ, මේ බොරුව මාකට් කරන්නේ ඔබේ ඔය පෙර කියූ කතා කුෂ්ඨය කහන්නමයි. ඒ ඉව නිසාමයි ඔබ, ඒ චින්තන රටාව නිසාමයි ඔබ පුරුදු වෙලා ඉන්නේ අර සම්පූර්ණ බෝසත් චරිතය කියන එක පැත්තකට දාලා, බෝසත් චරිතයේ තිබ්බ ගරුත්වය කියන එක පැත්තකට දාලා එතන එන ලව් ස්ටෝරියක් අපි හදාගන්න. එතන ලොකු හින්දි චිත්‍රපටයක් අපි මවාගන්න. එතන බයිස්කෝප් එකක් අපි මවාගන්න. බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා යශෝදරාව වෙනුවෙන් මෙහෙම පෙනී හිටියා. මේ කතාවේ මෙහෙම හිටියා, මේ කතාව මෙහෙම හිටියා. අපි සසර පුරා එකට යමු. ඊළඟ සසරෙත් ඒකට යමු. එහෙමනේ කියන්නේ. අයත් ඔවට කවි සින්දුත් ලියා ගන්නවා, පාරමිතා පුරන්න නැතු යමු. අරකයි මේක. මිනිස්සු හොයන්නේ ලෝභය කියන එකට ඇඳුම් අඳලා වහලා පිළිවෙල කරගන්න විදිහක් මිසක් ලෝභය කියන එක තමාගේ సంతාණයෙන් නැති කර ගැනීමේ පිළිවෙතක නෙමෙයි. නැති කර ගැනීමේ පිළිවෙලක් නෙමෙයි මිනිස්සු හොයන්නේ. මේක තව තවත් මේක කොහොමද මගේ හිත ඇතුලේ වහලා කරලා තියාගන්නේ කියන එක. තමන්ගේ ගේ ඇතුලට සර්පෙක් දාගෙන, තමන්ගේ ගේ ඇතුලේ සර්පෙක් කිරි දීලා වඩන ගමන් ඔබ ලෝකයට කියනවා නෑ නායක නෙමෙයි මගේ ගෙදර ඉන්න ඔය හුරතල් පූස් පැටියෙක් ඉන්නේ. හුරතලේ ඇති කරන පොඩි සර්ප පැටියෙක් ඉන්නේ. තව ඕක දරුණු කරොත් පොඩ්ඩක් මට කියන්නේ ලෝභයත් හිතෙනවා තමයි. හැබැයි ඉතින් හරි හුරතල් උනත් නයාමයි. ඔබ කොච්චර අන්දන් හැදුවත් ගෙදර ඉන්න පොඩි හුරතල් පූස් පැටියෙක් ඒක තමයි පිමිනව ඇහෙන්නේ කියලා කිව්වට ගේ ඇතුලේ දාගෙන හුරතල් කරන්නේ නයානා. අවුරුදු 20ක් 30ක් ඔබේ ජීවිත කාලය තුල ඔච්චර කාලයක් බිරිඳක් ඕනේ, ජොබ් එකක් ඕනේ, වාහනයක් ඕනේ, හම්බ කරන්න විදියක් ඕනේ කියලා පෝෂණය කරන්නේ ඔය සර්පයාව නම් මතක තියාගන්න කොහොම කරත් සර්පයාමයි. පින්වත් ඔබ ජීවත් වෙන ජීවන රටාවත් එක්ක මේක වෙනස් ඇති. හරි. මේක ඔබ ගත කරන ජීවිතයේ කොයි විදිහද කියන එකත් එක්ක ඔබ ගණඳුණු කරන්න ඕනේ පිරිසත් එක්ක මේක වෙනස් වෙනවා ඇති. සමහරට ඔබට දරුවෝ 5-6 දෙනෙක් ඉන්නවා ඇති, දරුවෝ 3-4 දෙනෙක් ඉන්නවා ඇති. දරුවන්ට පුංචි කාලේ අපි ආදරය දෙන්න ඕනේ හරි. මම දන්නවා. අම්මලා තාත්තලා විදිහට අපේ යුතුයකම තමයි මිනිස්සුන්ට එයාලට සලකන එක. අපි දරුවොත් එක්ක බුම්මගෙන ඉන්නද? පින්වත්නි ඔබ ලෝභයට ප්‍රතිවිරුද්ධව කටයුතු කරනවා කියලා කියන්නේ දකින් මිනිහත් එක්ක බුම්මන් ඉන්න නෙමෙයි. ඔබ අපේ ආරණ්‍යකට ඇවිල්ලා බලන්න අපි ඔබට බුම්මන් දින්නේ අපි ඔබට hina වෙලාට කතා කරන්න කියන එක. ඒ කවදාවත් අපි අර එළියට එකක් පෙන්නගෙන ඇතුලින් hina වෙන ඇතුලින් ඔබට බුම්මගෙන ඇතුලින් ඔබට වෛර කරගෙන එළියෙන් hina වෙනව නෙමෙයි පින්වත්. ඒ අපි කරන්නේ ලෝකෙට මවාපෑමක් නෙමෙයි. ඒක අපේ නැචරලි එන දේ. ඒ නිසා මතක තියාගන්න මිනිස්සෙක් ලෝභය නැති කිරීමේ පිළිවෙතක, දේශය පහ කිරීමේ පිළිවෙතක, මෝහය පහ කිරීමේ පිළිවෙතක ගමන් කරනවා කියලා කියන්නේ ඒ මිනිස්සු බුම්මගෙන ඉන්න අමනුෂ්‍ය රාක්ෂය බිහි කරනව නෙමෙයි. ඒ මිනිස්සු හරිම කාම්, හරිම සැනසිලිවන්ත, හරිම ඇසුරට ප්‍රියශීලී මිනිස්සු වෙනවා. ඔබට ඇසුරට අප්‍රිය වෙන්නේ දැන් ඔබ කියනවා දැන් බලන්න නිකමට අන්තර්ජාලයේ පෝස්ට් එකක් පළ කරලා බලන්න ඥාති ඉතින් නැති කාලේ ඉන්න ඥාති කියලා කියන්නේ නැහැ හිත මිතුරු නැතිකොට කවුරුත් නැහැ ඉන්නකොට තමයි තියෙනකොට තමයි හැමෝම. පින්වත්නි
එතකොට තමයි අපිට තේරුම් යන්නේ ඒ වගේ පෝස්ට් එකක කමෙන්ට් එකක් බලද්දි තමයි අපිට තේරුම් යන්නේ ලෝකෙ මිනිස්සු කොයි තරම්නම් නෑදෑයෝ නිසා පෙළෙනවද කියන එක. දැන් පින්වත්නි මේ කතාවත් ඔබට ඇති ඒ කතාවත් ආයෙත් අහුරලා ගන්න. අපෝ සායන්ස් ඥාතිනම් මම ඕන්නේ නැහැ. පින්වත්නි ඔබට කියපු හැම පිරිසම ලෝභය කියන එක පෝෂණය කරන මිනිස්සු නෙමෙයිද? ද්වේෂය කියන එක පෝෂණය කරන මිනිස්සු නෙමෙයිද? මෝහය කියන එක පෝෂණය කරන මිනිස්සු නෙමෙයිද? හරි දේශය මෝහය අතාරින්න. ලෝභය කියන එක ප්‍රගුණ කරන මිනිස්සු. දරුමල්ලෝ ඉන්න මිනිස්සු. බිරිඳක් ඉන්න මිනිස්සු. ওই මිනිස්සුන්වත් කැමති කරන එක මිනිස්සෙක් හරි ඇති මේ ලෝකේ. එහෙමනම් මතක තියාගන්න. ලෝභයෙන් කොච්චර හිටියත් ඒ මිනිස්සු අපිට ප්‍රියමනාප වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ගාව කොච්චර ලෝභය ඔබ වැඩුවත්, ඔබ ගාව කොච්චර ආදරේ වැඩුවත්, කොච්චර මේ ලෝක මිනිස්සු ආදරයෙන් පෝසත් වුණත්, ලෝභයෙන් පෝසත් වුණත්, ආදරයෙන් පෝසත් වුණත් කියලා කියද්දී ඔබට හොඳ වුණාට ලෝභයෙන් පෝසත් වුණා කියද්දී ඒක ඔබට අමතුයින් කරන්න දෙයක් නැහැ. මේක තමයි ඇත්ත. මිනිස්සු කොච්චර මේ ලෝකේ ලෝභයෙන් පෝසත් වුණත්, ඔබ කොච්චර ලෝභයෙන් පෝසත් වුණත්, ඔබේ දරුවන්ට පින්වත්නි ඔබේ ලෝභයෙන් නෙමෙයි සැනසීම දැනෙන්නේ. ඔබේ ලෝභයෙන් නෙමෙයි පින්වත් ඔබේ දරුවන්ට ඔබ ගැන ආදරේ හිතෙන්නේ. දරුවන්ට යහපත් මනසක් ලැබෙන්නේ. දරුවන්ට යහපත් කලසාවක් උදා වෙන්නේ. ඔබේ ලෝභය කොච්චර වැඩිද කියන එක නෙමෙයි. ඔබට දරුවා කෙරෙහි තියෙන ලෝභය කොච්චර වැඩිද කියන එක නෙමෙයි. ඔබ තුල තියෙන අවබෝධය කොච්චරද කියන එක මේ ළමයින් කියලා තනසීමක් දැනෙනවා. පින්වත්නි මමත් මේ ශාසනයට ආවේ ටිකක් පොඩි කාලේ. පින්වත්නි මට අපේ ලොකු ස්වාමීන් වහන්සේලා කවදාවත් පොඩි දරුවෙක්ට වගේ උකුලේ තියන්න නැලුවේ නැහැ. සෙල්ලම් බඩු ගෙනත් දුන්නේ නැහැ. මට කවදාවත් කවි කතන්දර පොත් චිත්‍ර පොත් නෙමෙයි ගෙනත් දුන්නේ චිත්‍ර දින්න කවි කතන්දර පොත් ලියන්න කියලා. මට ෆෝන් එකක් දීලා රයිම්ස් දාලා දුන්නේ නැහැ බලන්න කියලා. රිලව් පැන පැන යන ඒවයි ABCD අකුරු දුවන ඒවයි. මට ඉගෙන ගන්න අවශ්‍ය කරන බලාලිවීම් ටික ලියා ගන්න. ඊට පස්සේ බණ කියන්නේ ඉගෙන ගන්න. ධර්මය හදාරන්න, භාවනා කරන්න. මම මේ දේවල් කරා. හේතුව ඒ දේවල් කරන්න පින්වත්නි ඕනේ කෙනෙක් මේකට නැඹුරු වෙනවා. කෙනෙක්ගෙන් ආදරය කියන ලෝභය කියන එක වෙනුවට ඒකේනා මම කෙරෙහි තියෙන ලෝභය කියන එක මට දැනෙනවා වෙනුවට මට දැනෙනවා නම් ඔවුන්ට මා කෙරෙහි කරුණාවක් තියෙනවා හේතුව මං ගාව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන එක. තේරුණාද ඔබට? මට දැනෙනවා නම් ඔබට දැනෙනවා නම් මේ ලෝකේ හිත වඩපු පුද්ගලයෙක් මට කරුණාවක් කරනවා. ඒ පුද්ගලයාට මං ගැන කරුණාවක් තියෙනවා හේතුව අනිවාර්යෙන් මගේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති. ඒ ප්‍රශ්නේ මම විසඳන්න ඕනේ කියලා ඔබට හිතුනොත් ආදරේ කරුණාවෙන් අනේ මෙයා මට ආදරේ කරනවා දවසක මෙයා මට මෙයාව නැතුනොත් මම දුක් වෙයි මට මෙයාව නැතුනොත් මම මැරෙයි කියලා හිතේ තින්නවට වඩා අන්න පින්වත්නි මිනිස්සුන්ව වෙනස් කරන තැන. අන්න ඔබේ දරුවන්ව වෙනස් කරන තැන. මතක තියාගන්න පුංචි කාලේ මට ආදරේ කරුණාව විතරක් ලැබුණා නම් කරුණාව මං කියන්නේ ආදරේ කරුණාව කියලා කියන්නේ පින්වත්නි ඒක වෙන කතාවක්. එතනදී අපි ගන්න ඕන අර්ථය වෙන එකක්. හැබැයි මම කියන්නේ පුංචි කාලේ මට ඔය කියපු ලෝභය විතරක් අපි ලැබුණා නම් හොඳයි. ඔබට හිතන ඇති පින්වත්නි අපි මේ කතාව කියද්දී අපෝ ස්වාමීන් වහන්සේලා හරිම සාහසික වෙලා. අම්මා කෙනෙක් දරුවෙක්ට දෙන ආදරේ කියන එක වෙන කතාවක්. ඒක දැනිලා නැත්නම් මේ මිනිස්සු නෙමෙයි. හරි මම දන්නවා. පොඩි කාලේ දරුවෙක්ට අම්මා කෙනෙක්ගේ ආදරේ කියන එක ඕනේ. ඒ නිසාම මේ අම්මලාට ලේකි ටික කිරි වෙලා අපව අපේ වෙන්නේ. ඒක අපි හොඳට දන්නවා. ඒ ගුණ සුවඳ අපි හොඳට අඳුරනවා. ඒ කෘතගුණ සැලකීම අපිට හොඳට තියෙනවා. අපි කවදාවත් අපිට මේ මිනිස්සු ආදරේ කරාට අපි මිනිස්සුන්ට දොස් කියන්නේ නැහැ. අපිට මේ මිනිස්සු ලෝභ කරාට අපි මිනිස්සුන්ට කවදාවත් දොස් කියන්නේ නැහැ. අපි කියන්නේ ස්වාමීන් වහන්සේලා මේ කියන්නේ ඔබට දැන් හිතෙනවා මේ කතාව අපි කියද්දී අපෝ මේ අවබෝධය කියලා මිනිස්සුපත් වෙන්නේ මේ වගේ තැනකට නා. ඇයි අපි මෙතනට යන්නේ? පින්වත්නි හොඳට මතක තියාගන්න මේ ලෝකේ මිනිස්සු ගාව තියෙන දේවල් වලට අපි පහර දෙද්දී මිනිස්සුන්ගේ සංවේදී ස්ථාන තමයි ඔය මිනිස්සු ආදරේ ප්‍රේමයේ කියන එකට මොනවා හරි ප්‍රශ්නයක් එනකොට මැදලා ගන්න අම්මා තාත්තා. අම්මා කෙනෙක් දරුවෙක්ට දරුවෙක් තාත්තෙක් දරුවෙක්ට තියෙන ආදරේ ඔය වගේ කතා ටිකක් තමයි මිනිස්සු ඇදලා ගන්න. මොකද ඒ තමයි මිනිස්සුන්ගේ තියෙන සංවේදී ස්ථාන. ඒකට අපි කොයි වෙලේ හරි බනකට කිව්වොත් එහෙම අම්මා දරුවෙක්ට තියෙන ස්නේහය කියන එක මේ ලෝභය කියලා මම කරලොම කිව්වොත් මේ ලෝභය අකුසලයක් කියලා මම ඔබට කිව්වොත් ඒක සමහර විට අප කෙරෙහි අපහැදීමක් ඇති වෙන්න හේතුවක්. පිටුපත් එහෙම හිතන්න එපා. කරන්න දෙයක් නැහැ. අපිට මේක හුරතල් කරලා අතගාලි වරලා ඔබේ හිත බලලා ඔබට කොතනද හරියටම හරියන්නේ කියලා කියන්න තරම් අපේ දැනුම ෂාප් නැහැ. අපි බුදුරජාණන් වහන්සේ නෙමෙයි.
අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අරන් ඒ ඔස්සේ ඔබට මේ බණ ටික කියන අය. එතකොට අපිට වෙලාවක් නැහැ පින්වත්නි එක එක පුද්ගලයා ගාවට ගිහිල්ලා මෙයාට මේ ගුණධර්ම පිරලා අවශ්‍ය ගන්නට තියෙන්නේ. ඒතර මෙයාට මම මේ ලෝභයට පහර දීලා හරියන්නේ නැහැ. මෙයාට මම කරන්න ඕනේ තවන්න. මෙයාව මම ටිකක් තවල කරලා තමයි මේ බණපදේ කියන්න ඕනේ. මෙයාට රෙදි කෑල්ලක් අතර දීලා මේක පිය දාපන් කියලා මම කියන්න ඕනේ. රජවර්ණ කියලා. ඒක අපිට තේරෙන කතාවක් නෙමෙයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ලෝකයේ ඇත්ත නැත්ත මොකද්ද කියලා තේරුම් කරන්න. ඒ ඇත්ත නැත්ත තේරුම් කිරීමේදී ඔබට අපහසුතාවයක් ඇති වෙනවා නම් මතක තියාගන්න හරි. ඔබ දැන් මේ ලෝභය කියන එකට හොඳට යටහත් පහත් දැන් හොඳට පත්‍යම් වෙලා ඉන්නේ. මේක කැඩෙනකොට තමයි මේ රිදෙන්න පටන් ගන්න. අපෝ මෙයාලා නම් මේ බුදුදහම කියන එක මට හරියන දෙයක් නෙමෙයි. ආදරේ තියෙන තැනකට අපි යන්න ඕනේ. ප්‍රේම කරන තැනකට අපි යන්න ඕනේ. ප්‍රේමය කියන එක කියලා දෙන තැනකට අපි යන්න ඕනේ. මම කියන්නේ ඔබ නැවතත් මේ මනුස්ස ජීවිතේ ලෝභය කියන එක පුරුදු කරන තැනකට නම් යන්න හදන්නේ. ප්‍රේමය කියන එක පුරුදු කරන තැනකට නම් යන්න හදන්නේ. මතක තියාගන්න ඔබ ආපහු කරන්නේ ඔබ දන්න දේ ගැනම ආපහු පුරුදු වෙන එක. අපරාධය ඔබ ආගමකට යොමු කරන කාලය. එහෙමනම් අපරාධය ඔබ ආගමක් වෙනුවෙන් වියපැහැදම් කරන ඔබේ ජීවිතේ. එහෙමනම් එනිසා පින්වත්නි ඔබ කරන්න ඕනේ අම්මා තාත්තා අයියා කවුරු වුණත් ඔබේ මිනිස්සුන්ට කරුණා කරන්න. ඒ මිනිස්සුත් එක්ක තමන්ගේ නායකමෙන් කටයුතු කරන්න. ඒ මිනිස්සුන්ට කෘතගුණ දක්වන්න තමන්ට මේ ලෝකෙට ජීවය දුන්න එකට. තමන් මේ ලෝකේ බලාගත් එකට. තමන්ට මේ ලෝකේ සැනසෙලිදායක ජීවිතයක් ලබා දුන්න එකට. පොඩි කාලේ ඉඳන් අතපය කෙලින් කරපු එකට. ඔළුවේ ඇදයක්වත් නැති වෙන්න අපි රවුම් කරපු එකට. ඒ මිනිස්සුන්ට පින් දෙන්න. ඒ මිනිස්සුන්ට කළගුණ දක්වන්න. මතක තියාගන්න. ලෝභය කියන තැනට අපි අපේ ජීවිත එක දාගත්තොත් ලෝභය කියන තැනට අපි අපේ ගියර් එක දාගත්තොත් මේකෙන් අපිව ගලව ගන්නවා කියන එක ලේසි කතාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ කතාව කියලා දෙන්නේ මේ කොච්චර අමාරුද කියලා කියනවා නම් මේ ගලව ගන්න කෑල්ල අපිට කියලා දෙන්න බුදුරජාණන් වහන්සේට හිස දන් දෙන්න වෙච්ච වාර ගණන, ලේ දන් දෙන්න වෙච්ච වාර ගණන මේකත් මහා සාගරයටත් වැඩි කියලා අපි අහලා තියෙනවා. එහෙව් අමාරු කතාවක් අපි මේ ගියර් එක ලෝභය කියන තැනට දාගත්තොත් අපිට අම්මා තාත්තා ගැන තියෙන කරුණාව, කෘතගුණ දැක්වීම ස්වභාවය, කලගුණ දැක්වීම ස්වභාවය, අපේ අයියලා අක්කලා පිළිබඳව අපිට තියෙන කලගුණ දැක්වීම ස්වභාවය අපි ආදරයේ ලෝභය කියන ස්විච් එකට දාගත්තොත් මතක තියාගන්න අරහා සමාන කැපකිරීමක් කරපු ධර්මයක් අපිට ඕන වෙනවා මේක නසන්න. එච්චර භයානක දෙයකට ඔබ ඔබේ ජීවිතේ පමුණව ගන්න මේ හරි හුරතල් කියලා හිතලා. හරීම ලස්සනයි කියලා හිතලා. හරීම සොඳුරුයි කියලා හිතලා. නිසා මතක තියාගන්න මේ කතාව ඔබට තේරෙන කල් ඔබට මේ කතාව තමන්ගේ හිත රිද්දව ගන්න නැතුව අහන්න පුළුවන් දවසක් එනකල් ඔබේ සිත ලෝභයෙන් මිදෙන්න කැමති තැනකටපත් වෙලා නැහැ. ඔබ ඒ තාක් කල් කැමති තව තවත් මේකේ පොඩ්ඩක් හරි පැටලිලා එලිලා ඉන්න. මතක තියාගන්න මේ ලෝකයේ අකුසල් සිත් කියලා කියන්නේ. අකුසල් සිත් වල තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි අපිට කියන්න පුළුවන් අපිට අපි කරපු ක්‍රියාව නිසා අනිටු විපාක මතුමත්තේ එනවනම් මොකද්ද මේ කිව්වේ අනිටු විපාක කියලා කියන්නේ අනිෂ්ට විපාක ඉෂ්ඨාරම්මණයක් නෙමෙයි අපිට සුවදායි දෙයක් නෙමෙයි අපිට දුක්සහගත විපාකයන් පස්සේ එනවනම් අපි කරපු කර්මය ලෝකේ කර්මයක් තියෙනවා විපාකයක් තියෙනවා ක්‍රියාව සහ විපාකය. ඒකට අපි කරපු ක්‍රියාව නිසා අපිට මතුෙහි උපදින්නේ ආපස්සට ඉපදෙන්නේ ආපහු අපිට ලැබෙන්නේ අනිෂ්ට විපාක නම් ඔන්න අකුසලයක්. හරි අකුසල් සිත් අපිට බෙදන්න පුළුවන් ලෝභ, දේශ, මෝහ කියලා තුනකට. අපි ගත්තොත් ලෝභය කියන එකේදී සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ලෝභ වල සිත් ගැන අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් අපිට මේ සිත් සාමාන්‍ය අපිට බෙදන්න පුළුවන් පින්වත්නි විදි කීපයකට. ඒ කියන්නේ ලෝකේ අපිට පුළුවන් දැන් ලෝභය කියන එක අපි ගත්තොත් එහෙම මිනිස්සුන්ට පින්වත් මේ ලෝභය ඇති වෙනවා සමහර වෙලාවට. ඒ කියන්නේ මිනිස්සු කර්මඵලයේ පිළිබඳව විශ්වාසයක් නැතුව. නේ? දිට්ඨිගත සම්පයුත් දිට්ඨිගත විප්පයුත්ත. පින්වත්නි දිට්ඨිගත සම්පයුත්ත කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතන්නකෝ අපි ඇවිල්ලා මිත්‍යා වෙන ආගමක ඉන්න කෙනෙක්. අපි පිට රටක ජීවත් වෙන කෙනෙක්. එතකොට පිට රටක හිටපු වෙන ආගමක් අදහන බුදුදහම කියලා එකක් දන්නවත් නැති පුද්ගලයෙක් නම් මට මේ වෙද්දි කර්මය කියන එකේ කර්මය සහ කර්මඵලය පිළිබඳ විශ්වාසයක් තියනවද නැද්ද? අපිට කර්මඵලය පිළිබඳ විශ්වාසයක් නැහැ. කර්මය සහ විපාකය කියන එක පිළිබඳ අපිට විශ්වාසයක් නැහැ. එහෙව්
යම් කිසි කෙනෙක් කෙරෙහි ලෝභයක් ඇති කරගන්නවා නම් යම් කිසි දෙයක් කෙරෙහි ලෝභයක් ඇති කරගන්නවා නම් මට ඇති වෙන්නේ දිට්ඨිය සහිත මිත්‍යා දෘෂ්ටිය සහිත සිතක්. අන්න එහෙව් මට ඒකේ විපාකයේ වැඩි දිට්ඨිගත විප්‍රයුක්ත සිතට වඩා. මොකද දිට්ඨිගත විප්‍රයුක්තයි කියලා කියන්නේ අපි දිට්ඨියෙන් තොරයි. අපි මිත්‍යා දෘෂ්ටියෙන් තොර වෙනවා. එතකොට මොකද වෙන්නේ? අරතරන් අනිෂ්ට විපාකයක් අපිට මේ කර්මය නිසා ලැබෙන්නේ නැහැ. මොකද අකුසල් සිත කියලා කියන්නේ මොකද්ද? අකුසල් සිත කියලා කියන්නේ අපිට මතුවේ අනිෂ්ට විපාක ලබා දෙන දේවල්. ඒතර මේ දෙකේදී අපේ මේ සිත දිට්ඨිගත විප්‍රයුක්ත වුණොත් අපිට මේකේ ආපස්සට ලැබෙන අකුසල් සිත් වල විපාකය අඩුයි. මොකට වඩාද? අපි දිට්ඨිය සහිතව කරන අකුසලයට වඩා. දැන් හිතන්න මේ ලංකාව කියන්නේ කොච්චර පොඩි රටක්ද මේ ලෝකේ. නේ? අනිත් රටවල වල වර්ගඵලය අපි කියන්න ගත්තාම වර්ගඵලය හරි රටවල් වල තියෙන ලොකුව අපි කියන්නේ අපේ රට වගේ 16 ගුණයක් ලොකුයි, අපේ රට වගේ 50 ගුණයක් ලොකුයි, අපේ රට වගේ 60 ගුණයක් ලොකුයි කියලා. එහෙව් පුංචි දූපතක් වෙච්ච අපේ රටේ බෞද්ධ ආගම කියලා කියන්නේ ඔන්න බහුතරයක් අතර ප්‍රසිද්ධ දෙයක්. අපි මේ රට අතරක් අතෑරියොත් අපි හිතියොත් එහෙම මේ රටේම ඉන්න මිනිස්සුන්ට කර්මයේ කර්මඵලයේ පිළිබඳව 100% විශ්වාසය තියෙනවා. හොඳයි. රටම අයින් කරමු පැත්තකට. රටම අයින් කරලා මුළු ලෝකෙම බැලුවොත් අපි ඒ ලෝකෙනුත් ඔබට ගන්න පුළුවන් ජීවිතේට 50% කර්මයේ කර්මඵල විශ්වාස කරනවා. 5%. අඩුම 15%ක් 10ක් 5ක් 3ක්. පින්වත්නි බුදුදහම කියලා මිනිස්සු මේ ලෝකේ ඇති වෙන්න ප්‍රසිද්ධ දැන් ආගම් තියෙනවා. එතකොට බුදුදහම ප්‍රසිද්ධ බුදුදහමට ප්‍රමුඛ ස්ථානය දුන්න රටවල් කියාගත්ත රටවල් තියෙනවානේ. තායිලන්තේ, මියන්මාරේ ඔය වගේ රටවල් තියෙනවා. මේ රටවල් වල ගත්තත් මිනිස්සුන්ට බුදුදහම කියලා වැටහෙන්නේ එක්තරා සීමාවක් විතරයි. පින්නපාත වඩින ස්වාමීන් වහන්සේ නමක්, මනස නිදහස් කරගන්න තැනක්, පන්සලට ගිහිල්ලා ගාන්ටාරේ ගහන තැනක්, ශවලින් පුරුදු වෙච්ච හාමුදුරු කෙනෙක්. මේ වගේ පොඩි අර අපි කියන්නේ ලෝභයටම තවත් පොහොරක් මිසක් බුදුදහමේ හරේ මිනිස්සු වටහා ගන්න ප්‍රමාණය හරි අඩුයි. මොකද එදා මෙදා තුර ලංකාව කියන රටේ මිනිස්සුන්ට ඒක භාෂාවේ ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ පාලි භාෂාවෙන් නේ. ඒක පාලි භාෂාවෙත් වෙන ලෙවල් එකක්. එතකොට අපි අද අහන්නේ සිංහලෙන්. හැබැයි පින්වත්නි මේක භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ හිටපු ඉස්සර ස්වාමින් වහන්සේලා, අපේ හිටපු රහතන් වහන්සේලා, ශ්‍රීනාස්ත්‍ර උත්තමයන්න් වහන්සේලා මොකද කරලා තියෙන්නේ? මේ ධර්මයේ කියන එක කට්ට පාඩම් කරගෙන අපිට අරන් ආපු හින්න ඒකම නිසාම අපිට මේක ලැබුණා මිසක් එහෙම නොවෙන්න අද වෙනකොට බුද්ධ ශාසනය මේ ලංකාවේ බුද්ධ ශාසනෙත් පින්වත්ටි පින්දපාතේ වඩින ස්වාමින් වහන්සේලා ටිකකට දාන පූජා කරනවා කියන තැනින් විතරක් නැවතිච්ච තැන. අද ලංකාවේ ඒ කැලේ සමහරට පේන්න අඩු වුණාට ඒ කැලේ දකින්න අඩු වුණාට ධර්මයේ කියන එක ඔබට ඇහෙනවා හරි. නේ? හැබැයි පිට රටක ගත්තොත් ලංකාව කියන පුංචි රට අයින් කරලා අනිත් ලෝකෙම ගත්තොත් මේකෙන් ඉන්න 100ට එකකටත් අඩු පිරිසකට තමයි පින්වත්නි තමන් කර්මය කර්මඵලය විශ්වාස කරගෙනත් තමන්ට ලෝභ සිත් ඇති වෙන්නේ. ඉතුරු පිරිසටම පින්වත්නි මේක ගැන හරි අයිඩියා එකක් නැහැ. කර්මය කර්මඵලය තියෙනවද? පිරිසක් කියනවා නැහැ. එහෙම එකක් නැහැ. මේ ජීවිතය අපි ඉන්නවා මරුණට පස්සේ ඉවරයි. පිරිසක් කියනවා කර්මයේ කර්මඵලය තියෙනවා. ඒක වෙන කතාවක්. ඒක ඇවිල්ලා අපි මරුණට පස්සේ පින් කරොත් ස්වර්ගයට යනවා, පව් කරොත් එහෙම නරක ආදියට යනවා. පිරිසක් මේවයි කතාව. පිරිසක් කියනවා දෙවියෝ අපිට මේ ජීවිතේම දඬුවම් දෙනවා, පව් කරොත් එහෙම පින් කරොත් එක එක අයිඩියාස්. පිරිසක් කියනවා අපිට අයිඩියා එකක් නැහැ ගැන. කොහොම කෙසේ වුණත් කර්මය කර්මඵලය පිළිබඳව විශ්වාසයක් නැත්තම්, බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන පිළිබඳව විශ්වාසයක් නැත්තම් නේ, මේ ධර්මයේ පිළිබඳ විශ්වාසයක් නැත්තම් ඒ මිනිස්සුන්ට පින්වත් මේ සිත් ඇති වෙන්නේ ලෝභ සහගත සිත් ඇති වෙන්න පුළුවන් නරකම් විදිහට. මේ දෙකෙන් ඇති වෙන්න පුළුවන් නරකම් විදිහට මොකද්ද? දිට්ඨිගත සම්පයුක්ත විදිහට. පින්වත් මේක තව අපිට බෙදන්න පුළුවන් අසංකාරික සසංකාරික කියලා. අසංකාරික සසංකාරික කියලා කියන්නේ අපේ විසින් මෙහෙයීමක් ඇතිව අප විසින් මෙහෙයීමක් නැතිව. සාමාන්‍යයෙන් බලන්න ලෝභ සිතක් කියන එක අපිට ඇති වෙන්න පුළුවන් පින්වත්නි සාමාන්‍යයෙන් බාහිර ආරම්මණයක් කියලා කියන්නේ පින්වත්නි අපිට සිතක් උපදින්න පුළුවන්. සිතට ග්‍රහණය වෙන ඕන දෙයක්.
ඒකට සිතත් එක්තරා විදිහකට ආරම්මණයක් පින්වත්. මොකද සිත කියලා කියන්නේ සිතට ග්‍රහණය කරන්න පුළුවන් තවත් දෙයක්. ඒ නිසා සිත කියලා කියන්නේ එක්තරා ආරම්මණයක්. ආරම්මණයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගස්, ගල්, මල්, ඊට පස්සේ අපේ අම්මා, තාත්තා, අයියා, අක්කා, නංගි, මල්ලි මේ අපිට ලෝකේ පේන, ඇහෙන, දැනෙන ඕන දෙයක් අපිට දාන්න පුළුවන්. මේ ආරම්මණය බෙදෙනවා සුඛ, දුක්ඛ, අදුක්ඛම සුඛ කියලා තුනකට. නේ? අදුක්ඛම සුඛ කියලා කියන්නේ උපේක්ෂා සහගත. ඊට පස්සේ සුඛ කියලා කියන්නේ සැපවත්. දුක්ඛ කියලා කියන්නේ අපිට ඒවා අරිම අමිහිරි. එතකොට මේ ලෝකයේ තුල පින්වත්නි අපිට යම් කිසි ආරම්මණයක් දැක්කට පස්සේ ඉබේටම අපිව කවුරුන් විසින් හෝ මෙහෙයවීමකින් අපි හිතමු ඔබට අතු ගන්න හිතෙනවා. මම කුසල් සිතක් ගැන උදාහරණයක් කියන්නේ. ඔබට අතු ගන්න හිතිලා ඔබ අතු ගන්න එක වෙන දෙයක්. හැබැයි කවුරු හරි කෙනෙක් ඔබට කොස්ස අතර දීලා අන්න අර කෑල්ල අතු ගාපී කියලා කිව්වොත් ඒක වෙන දෙයක්. එතකොට ඔබට අන්න අර කෑල්ල අතු ගාපී කියලා කිව්වොත් එහෙම ඇති වෙන්නේ අනුන් විසින් මෙහෙයවන ලද සිතක්. එතකොට මෙන්න මේ කුසල් සිත අනුන් විසින් අපිව මෙහෙයවට පස්සේ අපිට ඇති වෙන කුසල් සිත දුර්වලයි. Tamanටම හිතිලා කරන දෙයට වඩා. නේ? ඒ නිසා අපි කියන්නේ කුසලයක් කරත් තමන්ම හිතලා කරන්න ඕනේ. ඒකට තමයි කුසලයේ වැඩි. ඔය අපි කතා කරන්නේ මේ කතාව ගැන. මේ වගේම තමයි මේකේ අකුසලයේ පැත්තත්. අකුසලයේදීත් මොකද වෙන්නේ පින්වත්නි මේකෙත් අප විසින් මෙහෙයීමක් ඇතිව කරන අකුසල් සිත් බලවත් වැඩි අපගේ මෙහෙයීමක් නැතුව කරන ඒවට වඩා. එහෙමනම් පින්වත්නි අපේ හිත යම්කිසි තැනක මිත්‍යා දෘෂ්ටියුනුත් යුක්ත වෙලා තමන්ගේ මෙහෙයීමකනුත් යුක්තව අපිට කාගේ හරි ගැන ඇලීමක් ඇති වුණොත් එතනින් එහාට මේ සිත ඔබට ඇති කරන්න පුළුවන් උපරිම නරක කරනවා පින්වත්නි. එතකොට මේ කියන්නේ අපිට එහෙනම් ධර්මයේ අදහාගෙන ධර්මයේ පිළිපැදගෙන කර්මඵලයේ විශ්වාස කරගෙන එම තමන් බලහත්කාරයෙන් මෙහෙවන්නෙත් නැතුව සාමාන්‍යයෙන් නෝමල් යන්න ඕන විදිහට ගලාගෙන යන්න ඇරලා ජීවත් වුණොත් අකුසලයක් වෙන්නේ නැහැ කියන එකද ලෝභයෙන්? නෑ. අකුසලයක් වෙනවා. අකුසලයක් වුණාට මේකෙහි තියෙන බරපතලකම අඩුයි. අපි මිත්‍යා දෘෂ්ටියෙන් සහ තමන්ගේ මෙහෙයීමෙන් යුක්තව කරන අකුසලයට වඩා. එතකොට අපිට ලැබෙන මොනවා හරි ආරම්මණයක් නේ. අපිට පින්වත්නි සාමාන්‍ය ලෝභයට පින්වත්නි අකුසල ආරම්මණයක්, يعني මේ අනිෂ්ඨ ආරම්මණයක් කියලා එකක් කවදාවත් වෙන්නේ නැහැ. ලෝභයට අපිට ලැබෙන්නේ එක්ක උපේක්ෂා ආරම්මණයක් නැත්නම් සුඛ ආරම්මණයක්. මොකද පින්වත්නි සාමාන්‍ය හිතන්නකො ලෝභය කියන එක අපිට ඇති වෙන්නේ නැහැනේ කවදාවත්. අපිව පිච්චෙන ගින්දරක් කෙරේ නේ. අපිව පෙළෙන ඥාතියෙක් කෙරේ අපිට ලෝභය ඇති වෙන්නේ නැහැනේ. අනේ ඉතින් මගේ නෑ. අනේ ඉතින් හරි හොඳ අත්තම්මා. අපිට එහෙම ඇති වෙන්නේ නැහැ. අපිට ඇති වෙන්නේ නැතු. ඕකි මෙහෙම කරාමට ඕකි මෙහෙම කරා එහෙමනේ. එතකොට අපිට කවදාවත් අපිට ලෝභය ඇති වෙන අපිට ප්‍රේමයි කියන ආදරය කියන අපිට ওই මුලා වෙන්න අවශ්‍ය කරන දේවල් ඇති වෙන්නේ නැහැ කවදාවත් ඇති වෙන්නේ නැහැ පින්වත්නි අපිට අනිෂ්ඨ ආරම්මණයකට. අපිට ඕක ඇති වෙන්නේ එක්කෝ තමන් ප්‍රියමනාප කරන සිතකට නැත්නම් එහෙම වැඩිපුර අප්‍රිය භාවයකුත් ප්‍රිය භාවයකුත් නැතුව මදහත් සිතකට. මදහත් ආරම්මණයකට. ඔන්න ඔය ආරම්මණයන්ගෙන් කෝක ඇති වුණත් ඔබ මේ බුද්ධ ශාසනය තුල ඉන්න නිසා පින්වත්නි ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ කෙනෙක්ට මේ බුදු දහමේ හේවණල්ල වැටුණත් එයා ටිකක් සැනසීම. බුද්ධ ශාසනයක ඉපදින්න ලැබීමත් එයාට මංගල කාරණාවක් නේ. බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රය දේශනා කරා පතිරූප දේශවාසෝච්ච. සුදුසු දේශයක් සුදුසු කාලයක. මොකද්ද මේ පතිරූප දේශය කියලා අදහස් කරේ? මේ බුදුබණ ඇහෙන කාලයක්. බුදුබණ අහන්න පුළුවන් ප්‍රදේශයක්. ඔබ සෞදි අරේබිය ඉපදුනා නම් ඔබට බුදු පිළිමයක්වත් ළඟ තියාගන්න බෑ. අන්න පතිරූප දේශවාසයක් නෙමෙයි. නේ බුදුරජාණන් මහා මංගල සූත්‍රයේ මොනවද දේශනා කරේ? කාලීන ධම්ම ශ්‍රවණ, කාලීන ධම්ම සාකච්ඡා. මොනවද? ධර්මයේ සාකච්ඡා කරනවා නම් ධර්මය අහනවා නම් මෙන්න මේවා උත්තරීතර මංගල කාරණා මේ ලෝකේ. ඇයිද? දැන් තේරුණාද? ඔබට කර්මඵලය ගැන විශ්වාසයක්වත් තියෙනවා නම් ඔබ කරන අකුසලයේ වුණත් බලවත්කම අඩුයි. මිනිස්සුන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් නේ ඔක. මිනිස්සු හිතනවා නොදැනුවත්කමට දන්නේ නැතුවනේ කරේ. දන්නේ නැතුව කරපින්ද අකුසලයේ අඩුයි. පින්වත්නි නෑ. ඔබ දැනම කරද්දී ඔබ ගාව පැකිලීම් ස්වභාවයක් තියෙනවා. ඔබ දැන කෙනෙක්ට ලෝභ කරනවා නම් ඔබ දන්නවා අපෝ ඉතින් මම මේ ආදරෙයි කියලා බොරුවට පොත්ත වහගෙන හිටියට බොරුවට අන්දවාගෙන හිටියට මේක ඇතුලේ සම්පූර්ණ තියෙන ලෝභය. මේක මම කරන්නේ අකුසලයක්. ඒ නිසා මට පෞසිද්ධ වෙයිද දන්නේ නැහැ. මම අපායයිද දන්නේ නැහැ.
තමන්ගේ හිතින් පස්සට ඇදීමකින් යුක්තව ඔන්න ඔබ අකුසලයේ නිරත වෙනවා. අන්නේ පස්සට ඇදීම් ස්වභාවය නිසාම ඔබට අකුසලයේ කියන එකේ තියෙන බලවත්කම අඩු වෙනවන්න. ඔබ අකුසලයේ ගැන දන්නව නම් ඔබ මදුරුවෙක් මරද්දී අත නැවතිලා වුණත් ආයෙ වැදුනොත් ඔබ ඒකට අත නවත්තන්න යොදපු වීරිය නිසා. ඔබ ඒක මේක පවක් නේ කියලා හිතන්න යොදපු වීරිය නිසා. අන්න ඔබට ඒකේ තියෙන බලවත්කම අඩු වෙනවා. මේ නිසා තමයි කිව්වේ බණපදයක් ඇහුණත් බණපදයක් සාකච්ඡා කරත් බණපදයක් ගැන ඉවක් පැටුණත් මෙන්න මේවා මංගල කරුණු. තේරුණාද පින්වත්නි? තේරුණාද ඇයි මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ කිව්වේ නිකන් බුද්ධ ශාසනයේ තියෙන කාලෙක ඇවිල්ලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපායට කල්පයකට ගියත් මාර වාසනාවක් කළා තිනෝ යාපු වෙලාවේ මනුස්ස ලෝකෙ බුදු ශාසනයට එන්නේ. මාර වාසනාවක් කළා තිනෝ යාපු වෙලාවේ බණපදයක් ඇහෙන මංගල කරුණු ඉෂ්ට සිද්ධ වෙන ලෝකයකට වාපු එකට. එහෙමනම් මතක තියාගන්න පින්වත්නි ඔබ මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ මහාත් මංගල උප්පත්තියක් සමගයි. හරි? ඔබට බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන එක ඉව බව මේ ලෝකේ වැටිලා තියෙනවා. ඔබ කරන්නේ නැත්නම් මේක හොයාගෙන යන එක විතරයි. කමක් නැහැ. පුළුවන් විදිහකට මේක හොයාගෙන යන්න. ඒකත් ඔබේ පිහිටට පිළිසරණට හිටිනවා. දැන් ඔබ දන්නවා ඇයි කියලා. දැන් ඔබ දන්නවා ඇයි මේ බුද්ධ ශාසනය පිළිබඳව පොඩ්ඩක් හොයලා බැලුවත් බුද්ධ ශාසනයට පොඩ්ඩක් ගෑවුණත් අපිට කොහොමද පිළිසරණක් ලැබෙන්නේ කියලා. ඒක මේ ඔබට දිව්‍ය ලෝකෙ ගිහිල්ලා කන්න ආව ලැබෙන එකවත් ඊට පස්සේ දෙවියන් ගාවට ගන්න එකවත් මම තමයි මේ ලෝකෙ ඉන්න දෙවියා කියලා මං ගාවට ගන්නවා වගේ දෙයක්වත් නෙමෙයි. ඒක ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නලා තිනවා ඇයි බුද්ධ ශාසනයට අපි ගෑවුණත් බුද්ධ ශාසනයත් එක්ක අපි පොඩ්ඩක් ගනුදෙනු කරත් ඇයි අපිට මේ විදිහට සැනසීමක් පොඩි හරි ලබා ගන්න පුළුවන් කියලා කිව්වේ කියලා. ඔබ දන්නවද? අපි පවක් කරත් ආපස්සට ඇදීමකින් යුක්ත වෙනවා මතක තියාගන්න. නොදැන පව් කරා කියලා ලෝකේ සමාවක් නැහැ. ලෝභයට ඇඳුම් අන්දලා මේකප් කරලා ඉවරලා ප්‍රේමය ආදරය ආලය ප්‍රේමය කියන්නේ සුලිසුලඟක් ප්‍රේමය කියන්නේ මල් පෙත්තක් ප්‍රේමය කියන්නේ මොන්න කතන්දර දාගත්තත් අනංගයා නෙමෙයි මොකක් ප්‍රේමය කියන එකෙන් ඔබට විද්දත් ප්‍රේමය කියන්නේ ලෝභයට කියන තවත් නමක්ය. ලෝභය කියලා කියන්නේ අපිට නරකක් කරන දෙයක්මය. ලෝභ සිතක් අපිට ඇති වුණොත් අපි ලෝභය කියන කර්මය සිද්ධ කරොත් අපිට ඇති වෙන විපාකය අනිෂ්ට විපාකයක්මයි. අන්න මේකට කියනවා අකුසලය. එhmenan මතක තියාගන්න ලෝභය කියන්නේ අකුසලයක් කිව්වේ ඇයි? ලෝභය නිසා අපිට ඇති වෙන විපාක කවදාවත් ඉෂ්ට විපාකයක් වෙන්නේ නැහැ. අපිට ඒක ඇති වෙන්නේ අනිෂ්ට විපාකයක්. ලෝකේ අනිෂ්ට විපාකයක් ඇති වෙනවා නම් අන්න ඒකට අපි කිව්ව කර්මය ඒක අකුසලයක්. ඒ කර්මය අකුසල කර්මයක්. එහෙනම් මතක තියාගන්න ඇයි ලෝභය අකුසලයක් කියලා කිව්වේ? ඇයි ප්‍රේමය කියන්නේ ලෝභයටම කියන තවත් නමක් කියලා කිව්වේ? මේ කතන්දර හොඳට මතක තියාගෙන තමන්ගේ හිත තමන්වම මුලාවට පත් කරන එක දවත් නවත්තලා දාන්න. අපි මේ ලෝකෙ ටිකක් බුද්ධි මට්ටමක් එක්ක ඉපදිච්ච මිනිස්සුනේ. අපි ටිකක් හිතන්න කරන්න ඉපදිච්ච මිනිස්සු. අපි මීට වඩා ලෝකෙ දිහා විවෘතව බලන්න ඉපදුණු මිනිස්සු. විවෘතව ලෝකෙ දිහා බලනවා කියලා කියන්නේ ඕන කෙනෙක්ට ඕන දුමක් එදම් පාර යන්න පුළුවන් කියන එක විතරක් නෙමෙයි. තමන්ගේ නිදහසේ ඕන දෙයක් මහපාරක් කරන්න පුළුවන් කියන එක නෙමෙයි. මිනිස්සුන්ට සભ્યත්වය ඕනේ. මිනිස්සුන්ට සංවරකම ඕනේ. එනිසා ඕපන් මයින්ඩඩ් කියලා කියන්නේ විවෘත මනසක් කියලා කියන්නේ මේවට නෙමෙයි පින්වත්නි. විවෘත මනසක් කියලා කියන්නේ උඩට සාරි හැට්ට ඇඳලා ඉවරලා යට ඩෙනිම ඇඳලා යන එකක් නෙමෙයි. විවෘත මනසක් කියලා කියන්නේ ලෝකයේ සියුම් කාරණා ගැන මේක ආගම්වාදය මේක ජාතිවාදය කියලා හිතන්නේ නැතුව විවෘත මනසකින් බලලා තමන්ව තීරණය කරනවා නම් මේක ජාතිවාදයේද මේක ආගම්වාදයේද කියලා. අන්න තමන්ට තියෙන විවෘත මනස. එතනනුත් එහාට ගියාට පස්සේ තමන්ගේ සිත වැඩ කරන මෙකනිසම් එක තමන්ගේ කය කියලා කියන්නේ මොකක්ද? තමන්ගේ කය කියලා කියන්නේ මේ හිතන තරම් යහපත් දෙයක්ද? මේ කයේ තියෙන්නේ මෙහෙම වැඩිමක් තිබිලා මෙහෙම නිරුද්ධ වී යාමක්ද? වයස අවුරුදු 30ට 35 වෙනකල් තමන්ගේ හිත හරියට වැඩෙනවා. අපි හිතන්නේ එහෙමනේ. මගේ කය වයස අවුරුදු 30 35 වෙනකල් මිතින් හොඳට වර්ධනය වෙනවා. ඔන්න ඊට පස්සේ අපේ සිත අපේ කය ගරා වැටීමට පටන් ගන්නවා. මෙහෙම දෙයක්ද මේකේ තියෙන්නේ? මොකද්ද මේක ඇත්ත? බිඳීමක් නැතිවීමක් කියලා කියන්නේ මොකද්ද? ඇතිවීමක් නැතිවීමක් විතරයි මේකේ තියෙන්නේ කිව්වේ මොකද්ද? අන්න ඕපන් මයින්ඩඩ්. අන්න විවෘත මනසක්. තමාගෙන්ම බාහිරයට ගිහලා තමන්ගේ මෙකනිසම් එක මොකක්ද කියලා හොයා ගන්නවා. මනුස්සයා කියලා අපි වැටහිලා ඉන්න මනුස්සයා කියන අපි පැටලිලා ඉන්න මේ පැටලි ලෙහා ගන්නවනම් අන්න පින්වත් විවෘත මනසක්. එහෙව් මනසකට පෙරම් පුරන්න. එහෙව් මනසකට ආස කරන්න.
එහෙම මිසක් නිලමේ ඇඳුම උඩට ඇඳලා යටට දෙවීම ඇඳලා යන එකට නෙමෙයි පින්වත් විවෘත මනස කියලා කියන්නේ. පාරක බහැලා JBL එකක් කරේ තියන් නටන එකට නෙමෙයි පින්වත් විවෘත මනස කියලා කියන්නේ. ඒක හොඳයි. ඒක හොඳයි හුරතල් වෙන්න ඔබට. ඒ නිසා මතක තියාගන්න. විවෘත මනසක් කිව්වේ මේකට. යහපත් වූ පිළිවෙතක් කියන්නේ මේකට. මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේම දේශනා කරේ අද ගාථාව. මිනිස්සෙක් ලෝභය කියන එකෙන් තොර වෙනවා නම් ලෝභය කියන එකෙන් තොර වෙනවා නම් ඒ මිනිස්යාට යහපතක් උදා වෙනවා. ලෝභය කියන එකෙන් මිනිහෙක් යුක්ත වුණොත් තෙත වෙච්ච තනතිල්ලක තෙත වෙච්ච පිටියක තන වැවෙනවා වගේ. බලන්න වැස්සකින් පස්සේ කොච්චර ඉක්මනට වත්ත පිටිය තන වැවෙනවද? තෙත් වෙච්ච පිටියක තන වැවෙනවටත් වඩා වේගෙන් අපේ හිත තුළ ලෝභය කියන එක වර්ධනය වෙනවා. එහෙව් ලෝභය වර්ධනය වෙච්ච අපිට එහෙව් ලෝභය වර්ධනය වෙච්ච තමාට ඇති වෙන අයහපත අකුසලයක් අකුසල විපාකයක් අකුසල විපාකය කියලා කියන්නේ ලෝභය නිසා ඇතිවන යම් කිසි විපාකයක් තියෙනවා නම් ඒක අකුසල විපාකයක්. එහෙව් අකුසල විපාකයක් අපිට අනිෂ්ඨාරම්මණයක් නැහැ. දැන් තේරුණාද මේකේ කතාව? එහෙමනම් පින්වත්නි අද දවසේ ධර්ම දේශනාව මෙතකින් නිමාවට පත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබ සෑම සියලු දෙනාට ලෝභය කියන්නේ මොකක්ද කියලා හරියට වටහාගෙන මේවට මේ හොරතල් නම් කැටයන් දාගෙන පෝෂණය කරන්න නැතුව මේකෙන් ගැලවෙන්න අවශ්‍ය කරන බුද්ධිය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේ ධර්ම දේශනාවට මෙතකින් නිමාවට පත් කරනවා. අද දවසේ ධර්ම දේශනාවට දායකත්වයේ රැගෙන සිටින පින්නතුන් නම් සිහිපත් කරලා තියෙනවා ලහිරු වික්‍රමපාලගේ දායකත්වයෙන් සුජීවත්ව වෙසෙන වික්‍රමපාල අප්පච්චිරත් පවුලේ සැමටත් නිරෝගී බව හා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසත් වසර 2කට පෙර මිය වූ ආර්.එම්. ප්‍රේමවතිය අම්මට සහ මව්පිය දෙපාර්ශ්වයේ මියගිය නෑදෑයින්ට භවගමන සුවපත් වීමට හා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ පිණිසත් මේ ධර්ම දේශනා කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම තමන්ට ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කරන කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනෙන් නිවෙන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් ඔවුන් විසින් බලාපොරොත්තු වෙන ගමන් අපි ප්‍රාර්ථනා කරමු. අද දවසේ ධර්ම දේශනාවෙන් මා විසින් රැස් කරන්නට යුතු සියලුම කුසල සම්භාර ධර්මයක් ධර්ම ශ්‍රවණමේ කුසල ශක්තියින් ඔබ රැස් කර ගන්නට යුතු සියලුම කුසල සම්භාර ධර්මයනොත් ඔවුන්ට අපි අනුමෝදන් කරමු. ඔවුන් මේ කුසල ධර්මයන් අනුමෝදන් වෙත්තා. ඔවුන්ගේ නමින් පිය පරලෝ යන්නට යුතු යම් කිසි කෙනෙක් මේ සසරේ තුල කොහේ හරි තැනක දුක් විඳිනවා නම් ඔවුන්ට මේ දුකින් අත මිදෙන්නට මේ සියලුම කුසල සම්භාර ධර්මයන් හේතු උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාවත් එකතු කරන ගමන් ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා පින් බාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔවුන්ටද මේ සියලුම කුසල සම්භාර ධර්මයන් හේතු උපනිශ්‍රේ වේවා අනුමෝදන් වේවා. ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පැමිණි සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටද අද දවසේ මේ ධර්ම දේශනාවෙන් මම විසින් රැස් කරන්නට යෙදුණු ධර්ම දේශනාවේ ධර්ම දානමේ කුසල ශක්තියත් ඔබ විසින් රැස් කරන්නට යෙදුණු ධර්ම ශ්‍රවණමේ කුසල සම්භාර ධර්මයත් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවත් එකතු කරමු. අප නමින් මේ පරලෝ යන්නට යෙදුණු මළගේ ඥාති නැහිත මිතුරන් ආදී කල්යාණ මිත්‍රයන් වහන්සේලා ආදී සියලුම දෙනාටද මේ කුසල සම්භාර ධර්මයන් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවත් ඉෂ්ට කරමු. දෙවියන්ට ගාත කියලා පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං